අන්න තලේ කියලා අර හිටපු බුද්ධිංශ ප්‍රධානියෙක් දැන් අන්න අත්අඩංගුවට අරගෙන දැන් ඔහුව දැන් කාලාන්තරයක් තිස්සේ තියාගෙන ප්‍රශ්න කරනවා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේ මරාගෙන මැරිච්ච ඒ අපරාධකරුවන්ට සුයිසයිඩ් මේ බෝම්බ කරුවන්ට පඩි ගෙවලා තියෙනවා. කුමන්ත්‍රණකාරී දෙයක් මේක ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා කියන එක පෞගිය කාලේ අර හිටපු ඔය මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකුත් කියලා තමයි ගියේ උතරින් එළියට. අපේ රටේ සියලු ජනතාව අපේ රටේ මුළු මහත් පොදු මහා ජනතාව පත් කරගත්ත ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. මේක මේ එක පැතිවලට බෙදන්න කඩන්න බොහෝ උත්සාහයන් තිබුණා. සියල්ලක්ම පරාජයට පත් කළා. අපේ රටේ පහුගිය මහමැතිවරණයෙන් අපේ රටේ මුළු මහත් රටේම ජනතාව එකතු වෙලා තමන්ගේ ප්‍රදේශයේ മന്ത്രിවරයා පත් කළා එවලා අපේ රටේ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව නිර්මාණය කළා. ඒකදී ජාතිවාදී පක්ෂවලට අපේ රටේ ජනතාව පයින් ගහලා දොට්ට දැම්ම එළියට දැම්මා. ගණන් ගත්තේ නැහැ කවුරුවත්. ඒක උතුරෙත් එහෙම, ඒ වගේම නැගෙනහිරත් එහෙම, ඒ වගේම කඳුකරේත් එහෙම. ඒ විදිහට. එහෙම අපේ රටේ මුළු මහත් ජනතාව පත් කරගත්ත ආණ්ඩුවක්. එතකොට ජනතාවගේ අභිලාෂයන් තියෙන මේ ආණ්ඩුව පත් කර ගැනීමේදී. මේ ආණ්ඩුව පත් කර ගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම ජාතික ජනබලවේගය මේ සමාජයට ඉදිරිපත් කරපු කාරණා සහ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තියෙනවා. ඒවා ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට අනුව දැන් මේ ආණ්ඩුව කටයුතු කරමින් තියෙනවා. දැන් අන්න නීතිය බලගන්නලා තියෙනවා. මේ අවුරුදු ගාණක් තිස්සේ මේ මාස දෙකෙන් තුනෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක්. දැන් මේ ආණ්ඩුවට මේ බාර දීලා මේක විසඳෙන්නේ නැතුව තිබිලා. මේක දේශපාලන පාපන්දුවක් බවට පත් කරගෙන එක කාලයකට එහා පැත්තට මේ පාස්කු ප්‍රහාරයේ මේ ඒ පාස්කු කියන ඒ පාපන්දුව ගෝල් ගහනවා. තව කාලයකට යහපාලන ආණ්ඩුව අරගෙන ඒකෙන් සාධාරණ ඉෂ්ට මේ විදිහට අපේ රටේ ජනතාව වන්දලා දැන් අන්න මේ ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවගේ ආණ්ඩුවක්, මහ ජනතාවගේ ආණ්ඩුවක්, නීතිය හරියට ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් පත් වෙලා තියෙන නිසා දැන් අන්න නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. අපිට මතකයි මේ ආණ්ඩුව පත් වෙලා මාස දෙකක් තුනක් යනකොට නාමල් රාජපක්ෂලාම අහනවා කොහොරු ඇල්ලුවද මේ විදිහට නිකන් මේ ආණ්ඩුවට මේ අනුර කුමාර දිසානායක මහත්තයාට ජනාධිපතිතුමාට එහෙම නිකන් අවඥාවෙන් නිකන් එහෙම අවඥා සහගතව කතා කළා කො මේ හොරු ඇල්ලුවද කියලා මේ ආණ්ඩුව ඇවිල්ලා මාසයක් දෙකක් යනකොට මේ කාලාන්තරයක් තිස්සේ අපේ රටේ කරපු වංචා දූෂණ ඒ වගේම අපරාධ අර මාධ්‍ය ආයතන වලට ගිනි තිව්වා. මාධ්‍යවේදීන් මරලා දැම්මා. මාධ්‍යවේදීන් අතුරුදහන් කළා. අදත් දන්නේ අර එක්නැලි ගොඩට මොකද වුනේ කියලා. ඒ වගේම තරුණයන් ඝාතනය කළා. මේ විදිහේ මහා මිනිමරු හිතුවක්කාරී විධායක බලය ඉතාමත් අත්නෝමතික විදිහට පාවිච්චි කළා. ඒවට මිලිටරි කණ්ඩායම යොදාගෙන ඒ මිලිටරි කණ්ඩායම එකතු කරගෙන ඔවුන් හරහා අපේ රටේ අපරාධ කළා. දැන් අන්න ඒවට වග කියන්න වෙලා තියෙනවා. අන්න දැන් වග කියන්න වෙලා තියෙන දැන් අන්න තලේ කියලා අර හිටපු බුද්ධිංශ ප්‍රධානියෙක් දැන් අන්න අත්අඩංගුවට අරගෙන දැන් ඔහුව දැන් කාලාන්තරයක් තිස්සේ තියාගෙන ප්‍රශ්න කරනවා. උසාවියට ඉදිරිපත් කරනවා. අපි දැක්ක පහුගිය කාලේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා මොහු තමයි මේ පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරන කටයුතු සැලසුම් කළා. ඒවා ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියලා මොහුන් එක්ක සම්බන්ධතා තිබිලා තියෙන්නේ කියලා. ඊට අමතරව තවත් ආරංචි වෙනවා. පහුගිය ඒ ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේ මරාගෙන මැරිච්ච ඒ අපරාධකරුවන්ට සුයිසයිඩ් බෝම්බ කරුවන්ට පඩි ගෙවලා තියෙනවා. ඊළඟට අර බොදු බල සේනායකට පඩි ගෙවලා තියෙනවා. මේ විදිහේ කුමන්ත්‍රණකාරී දෙයක් මේක ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා කියන එක පහුගිය කාලේ අර හිටපු ඔය මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකුත් කියලා තමයි ගියේ උතරින් එළියට. ඉතින් ඒ නිසා මේ පිළිබඳව සැකසංකා තියෙනවා. ඒ සැකසංකා තියෙන නිසා තමයි අපේ රටේ ජනතාව, කතෝලික ජනතාව, මුස්ලිම් ජනතාව, අපේ රටේ බෞද්ධ, අපේ රටේ මුළු මහත් ජනතාවම ඉල්ලා හිටියා මේකට යුක්ති ඉෂ්ට කරන්න. මෙතන සැකසංකා තියෙන මේක දේශපාලන උමනාවට සිද්ධ වෙච්ච ඝාතනයක් කියලා. අර පුංචි ළමයි, අර දෙමව්පියෝ, අර පිට රටේ ඉඳලා මේ රටට විනෝදෙන්න ආපු මිනිස්සු 200
70 ගාණක් ඝාතනයටපත් කරලා තියෙනවා. 260ක් හෝ 70ක් වගේ ගාණක්. ඒ වගේම 500කට එහා පැත්තේ ගාණක් මේ නොඑක් විදිහේ අංග විකලතාවයන් වලට, ලෙඩ රෝග වලට, අපහසුතාවයන් වලට, අතපය විඳීම් වලට, ඇස්කන්නාසාදී නැතිවීම වලට මෙහෙම පත් වෙලා තියෙනවා. ඒවත් එක ගැට ගැහිච්ච විශාල පෞල් ප්‍රමාණයක් අපේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු අද දුකෙන් ජීවත් වෙන්නේ. ආන්නේ දුකෙන් ජීවත් වෙන මිනිස්සුන්ට අන්න යුක්තිය ඉෂ්ට කරන්න දැන් මේ පාස්කු නඩුව කාර්යක්ෂමව අරගෙන මේක අහලා අදාළ කරන අපරාධකාරයේ අදාළ සාක්ෂි මත අත්අඩංගුවට අරගෙන කටයුතු කරගෙන යන අතරේ ආන්න උසාවියට ගිහිල්ලා ඉල්ලා හිටියා මේ කොහෙද මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ගිහිල්ලා ඉල්ලා හිටියා අපිට මේ පාස්කු නඩුව තවදුරටත් කරගෙන යන්න මෙන්න මේ අහවල්ලු ලංකාවෙන් පිට වෙන එක වළක්වන්න කියලා. කවුද? ගෝඨාභය රාජපක්ෂ ඇතුළේ ඒ වෙලාවේ ඔහුත් එක්ක කටයුතු කරපු නාවික මේ හමුදාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට රටින් පිට වෙන්න දෙන්න එපා මේ නඩුවට අවශ්‍ය කරන පුජ්‍යලයන් කියලා උසාවියට දැනුම් දුන්නා ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ. මේක දැනුම් දුන්නාගෙන් පස්සේ මේ කලබලයටපත් වෙලා පිටකොට ඇවිල්ලා හත් ගහගෙන එතන වාඩි වෙලා ඉන්නවා. දැන් මේ සලේ ජාතික වීරයෙක් කළා. දැන් මේ 200 ගාන 270ක් මිනිස්සු මරලා තියෙන්නේ. ඊළඟට 500ට එහා පැත්තේ ගානක් අබ්බගාත කළා, අංග විකල කළා. තමන්ගේ ජීවිත කාලයම අබ්බගාත ජීවිත ගත කරන්නපත් කළා. ඊළඟට ඒ ගෙවල් වල ජීවත් වෙන දෙමව්පියන්ට දූ දරුවන්ට හැම කෙනෙකුටම පීඩාවක් ගෙනලා දීලා. එහෙම කරපු මහා අපරාධයක් නේ. මේ අපරාධය පිළිබඳව හොයාගෙන යනකොට අන්න ඒකට එරෙහි වෙච්ච මේ අපරාධය කරපු කණ්ඩායම් වල අවශේෂ කොටස් ඇවිල්ලා දැන් අන්න උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව ගෙනාවේ අපේ රටේ මුළු මහත් ජනතාවම අපේ රටේ ජනතාවට යුක්තිය වන අපේ රටේ ජනතාවට නීතිය සමානව හැම කෙනාටම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ජනාධිපතිගෙන් ඉඳලා ග්‍රාම සේවක දක්වාද රාජ්‍ය යන්ත්‍රණය ගත්තොත් ඒ වගේම සමාජය ගත්තොත් එම ඉහළ ධනපති ව්‍යාපාරිකයෙක් ඉඳලා පාරේ හිඟා කන හිඟන මිනිස්සයා දක්වාද ඔසාවියක් ඉස්සරහා මිනිස්යන් විදිහට හැම කෙනෙක්ම සමානයි කියන ඒ පදනමේ ඉඳගෙන තමයි මේ ආණ්ඩුව මේ කටයුතු කරමින් තියෙන්නේ. සහ මේ ආණ්ඩුවට ජනතාව දීලා තියෙන ඒ මැන්ඩේට් එක ජනතාවගේ ඒ කැමැත්ත පළ කරලා තියෙන ඒ සඳහා ඉතින් ඒක ඉෂ්ට කරමින් තියෙන ආණ්ඩුව. දැන් සලේ මහත්තයා අත්අඩංගුවට අරගෙන දැන් මේ මාස ගානක් තිස්සේ තියාගෙන ප්‍රශ්න කළා. ඒ තොරතුරුත් එක්ක අපි දන්නේ නෑනේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්තුරු ඒ විශේෂඥ මහත්තුරු ඒ අදාළ කරන සියලු මේ විද්‍යාත්මක තොරතුරුත් එක්ක දත්ත තොරතුරුත් එක්ක තමයි ඔවුන් තීන්දුව තීරණ වලට යන්නේ. නිකන් ආවට ගියාට එහෙම කෙනෙක්ව වැරදිකාරයෙක් කරන්නේ අධිකරණයක් තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වුණා. හැම කෙනෙක්ගේම හරියටම ඒක ඔහුගේමද කියලා එහෙම හරියටම විද්‍යාත්මකව නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ නිසා තමයි පරීක්ෂණය කරනවා. ඒ නිසා තමයි ওই DNA පරීක්ෂණ ආදී දේවල් එහෙම කරලා බලන්නේ. දැන් අර පහුගිය දවස්වල අර නායක හාමුදුරුව කෙනෙක් අර දරුවෙකුට මේ ළමා අපරාධයක් කළා. ඒකදී ඒ සම්බන්ධෙනුත් විද්‍යාත්මකව හරියට පරීක්ෂණ කරොත් උන්වහන්සේ අපරාධය කරාද නැද්ද කියන එක ඒ DNA පරීක්ෂණ වලදී අහුවෙනවා. ඉතින් එවැනි පරීක්ෂණ ඔස්සේ තමයි දැන් මේ තොරතුරු හොයාගෙන යන්නේ. දැන් මේ පරීක්ෂණ කණ්ඩායම් එකින් එකට අත්අඩංගුවට ගනිමින් තොරතුරු හොයමින් ඔවුන් ප්‍රශ්න කරමින් එහෙම මේ කාරණය සම්බන්ධයෙන් එකින් එකට හාරා උස්සමින් යනකොට අන්න මේකට නියෝග දීපු කෙනාගේ තැනට යනකම් මේක යනවා. එහෙම තමයි ඔය ආරක්ෂක අංශවල පරීක්ෂණ. ආරක්ෂක අංශවල පරීක්ෂණ එහෙම මේ යම් සිද්ධියක් සිද්ධ වුණා නම් ඒ සිද්ධිය කොතනින්ද පටන් ගත්තේ කියන එක ඒ සියල්ලක්ම විසඳනකම් මේ පරීක්ෂණ යනවා. ඉතින් දැන් අන්න මේක දැන් සලේත් අඩංගුවට අරගෙන සලේත් එක්කම දැන් අර ගෝඨාභය ඇතුළු තවත් කීප දෙනෙකුට අර රට යන්න දහනම් කරාගෙන පස්සේ උදාවියෙන් අන්න කට්ටිය දැන් කලබල වෙලා තියෙන ලාම තෙල් ගහපු ගැරන්ඩීන් බවට පත් වෙලා තියෙන කවුද? විමල් හිරවංශ ඊළඟට කවුද අර ගම්හම්පිල ඇතුළු මේ ඊටමත් දේශපාලනේ අපේ රටේ ජනතාව පයින් ගහලා පළවා හැරපු කණ්ඩායම් දැන් ඇවිල්ලා